එතකොට අපි දැන් පටන් ගමු පුතේ එහෙනම් සබ්ජෙක්ට් එක ගැන පොඩි විස්තරයක් කරලා. පුතේ ඉංජිනේරු තාක්ෂණයේදී විෂය කියලා කියන්නේ ඔයාලට මම මේ කතා කරන අතරතුරේ කිසිම හරි ගැටලුවක් ඇති වුණොත් අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න. ඉංජිනේරු තාක්ෂණයේදී විෂය ගත්තහම පුතේ ඉංජිනේරු තාක්ෂණයේදී විෂයේ ප්‍රධාන කොටස් දෙකක් අපි දකින්න පුළුවන්. එකක් තමයි තියරි කොටසක් සහ ප්‍රැක්ටිකල් කොටසක් කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි මේ කතා කරන තියරි කොටසේදී ප්‍රධාන මාතෘකා 9ක් යටතේ තමයි මේ පාඩම බෙදලා තියෙන්නේ. ඒ මාතෘකා 9 මට මේ විදිහට ඔයාලට විස්තර කරන්න පුළුවන්. පළවෙනි මාතෘකාව ඉඳලා ගත්තොත් ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීම. කොහොමද ඉංජිනේරු තාක්ෂණ වේදේ නැත්නම් තාක්ෂණ වේදේ බිහි වුනේ කියන එක. සහ අද වෙනකම්ම කොහොමද උනේ කියලා. දෙවෙනි පාඩම විදියට පුතේ අපිට කතා කරන්න පුළුවන් වාහන සම්බන්ධයෙන් ඔටෝමොබයිල්. මූලික සංචලන තාක්ෂණ වේදේ. වාහනයක වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඊළඟට පුතේ අපි කතා කරන තුන්වෙනි මාතෘකාව යටතේ සිවිල් ඉංජිනේරු තාක්ෂණ වේදේ ගැන. සිවිල් ඉංජිනේරු කියලා අපි අදහස් කරන්නේ ගොඩනැගිලි නිර්මාණය. අපි කතා කරනවා සිවිල් වැඩ. ඊට පස්සේ අපි පුතේ කතා කරන අපි වැදගත්ම තව පුංචි දෙයක් දෙන්නේ කවුරුත් ගණන් ගන්න නැති. නමුත් ටෙක් වල වැදගත්ම කොටසක් තමයි පුතේ ව්‍යවසායකත්ව කළමනාකරණය කියලා. අපි පුතේ අර කතා කරන පළවෙනි මාතෘකාව අටම කතා කරොත් වැදගත්ම කාරණාවක් තමයි ව්‍යවසායකත්ව කළමනාකරණය කියලා. ඒ සබ්ජෙක්ට් එකේ මේ මාතෘකාවද අපි කතා කරන්නේ පුතේ අපි කොහොමද අපේ ජොබ් එක අපි කරන වැඩ කටයුත්ත ඩෙවලොප් කරගන්නේ කියලා. ඒකට අවශ්‍ය වටපිටාවෙන් අපට ලැබෙන සහයෝගය අරගෙන අපි කොහොමද ඒක ඩෙවලොප් කරන්නේ කියලා. ඊට පස්සේ පුතේ අපිට තව මාතෘකාවක් හම්බෙනවා බිම් මැනුම. ඒ කියන්නේ පුතේ ඔයාලා දැකලා ඇති ඉංජිනේරු විදියට ගොඩක් වෙලාවට අපි කරන වැඩක් තමයි මැනීම් කටයුතු කරනවා. හිතන්න පුතේ මේ හයිවේ එක හදනවා නම් අපි හයිවේ එකේ එක මට්ටමක් තියාගන්න ඕනේ. ඒ මට්ටම තියාගන්න පුතේ අපි එක තැනක ඉඳලා මොනවද කරන්න ඕනේ? ස්ථානගත කිරීම කරලා උසවල් බලන්න ඕනේ. දැන් හිතන්න පුතේ අපි දන්නවා ලංකාවේ උසම ගම්මානය තමයි ශාන්තිපුර. තියෙන්නේ නූරේලිය. ඒ වගේම ලංකාවේ උසම දුම්රිය පොළ තියෙන්නේ පට්ටිපොළ. නේද? එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මුහුදු මට්ටමේ ඉඳලා කොච්චර උසගෙන්ද පට්ටිපොළ තියෙන්නේ කියලා. එතකොට ඒක කවුරු හරි කෙනෙක් පුතේ මැනගෙන යන්න එපයි. නේද? ඊට පස්සේ ලෝකයේ තියෙනවා අපි කතා කරනවා එවරස්ට් කන්ද ගැන. ඒකේ උස මිනිස්සු කියනවා. මෙන්න මෙච්චරයි කියලා. මෙන්න මෙහෙම දියැලක් තියෙන ඒ දියැල උස මෙච්චරයි. කොහොමද කියන්නේ පුතේ? කවුරු හරි කෙනෙක් ඔක මනින්න ඕනේ. ඒක මනින්න සිස්ටම් එක ගැන කතා කරන්න තමයි ඉංජිනේරින් ටෙක්නොලොජි වල බිම් මැනුම් කියන පාඩම යටතේ අපි පොළොව මනින්න කරන්නේ. මේකට අපි උපකරණ භාවිතා කරනවා. ඒක තියෙනවා. ඊට පස්සේ තමයි පුතේ අපි අද මේ කතා කරන පළවෙනි පාඩම ඉංජිනේරු ඇඳීම් කියන පාඩමයි තියෙන්නේ. නමුත් අපි මේ පුතේ මේ පාඩම ඉස්සරහට ගන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පුතේ ඔයාලගේ A level technology paper එකේ second paper එක අතර ගත්ත ගමන්ම ඔයාලට තියෙන පුතේ drawing එකක් අදින්න. ඒක drawing වර්ග කිහිපයක් තියෙනවා. අපිට කැමති ඒ අවස්ථාව ගන්න පුළුවන්. ඉතින් ඒ drawing තුනෙන් ඕනිම එකක් අපිට අදින්න පුළුවන්. එන්න තමයි අපි පාඩම ලෑස්ති කරන්නේ. එහෙනම් අද කතා කරන මේ පළවෙනි මාතෘකාව ඉංජිනේරු ඇඳීම්. ඊට පස්සේ පුතේ අපිට තව තියෙනවා විදුලි ඉංජිනේරු තාක්ෂණ වේද. වයරින් කරන විදිය හවුස් වයරින් එකක් ගැන කොහොමද කරන්ට් එක හැදෙන්නේ? කොහොමද කරන්ට් එක අපි පාලනය කරන්නේ? කොහොමද විදුලිය අපි භාවිතා කරන්නේ? මේ කියන කාරණා ටික. ඊට පස්සේ එන්නේ කාරණා ටික තියෙනවා. ඊළඟට අපිට තියෙනවා පුතේ ඉලෙක්ට්‍රොනික. ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ පුතේ මොනවාද? අපි කොහොමද අපි ගාවට එන විදුලිය පාලනය කරන්නේ? ඒ කාරණාව ඊළඟට තියෙනවා. අන්තිමට තමයි පුතේ කතා කරන්නේ නිෂ්පාදන තාක්ෂණ වේදිකේ කියන කොටස. ඒ කියන්නේ පුතේ අපි කොහොමද අපි මේ කලින් ඉගෙනගත්ත සියලුම දේවල් භාවිතා කරලා නිෂ්පාදනයක් කරන්න. සමහර විට ඩෙස් එකක් හදන්න, පුටුවක් හදන්න වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා ටික කරන පිළිවෙලට පුතේ අපි මාස්ටර් ඔෆ් ටෙක් පාඨමාලාවේ ඉංජිනේරින් ටෙක්නොලොජි සබ්ජෙක්ට් එකේ ප්‍රධාන මාතෘකා 9ක් යටතේ අපි කතා කරනවා. හරි. දැන් Zoom එකට ලොග් වුණොත් වල පුතාලා කවර හරි නම් පුතේ පොඩි දාන්න බණ හાર્ට් එකක්. හරි. අපි දැන් වැඩේ පටන් ගන්න යන්නේ. මම හිතනවා පාඩමේ සබ්ජෙක්ට් එක ගැන ඔයාලට පොඩි දැනුමක් එන්න ඇති. එතකොට තව පුංචිම වැදගත් ඊළඟ කාරණාව තමයි පුතේ මම කිව්වා අපේ ED සබ්ජෙක්ට් එකට පේපර්ස් තියෙනවා කියලා. ඔව්. පේපර්ස් තුනක් අපිට හම්බ වෙනවා පුතේ. පළවෙනි පේපරේ තමයි MCQ පේපර් එකක්. ඔයාලට පුතේ ප්‍රශ්න 50ක් හම්බ වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 0.7 ගානේ ප්‍රශ්න 50කට
ලකුණු 35ක් හම්බ වෙනවා ප්‍රශ්න 50ට MCQ 50ට. ඊළඟට පුතේ අපිට සෙකන්ඩ් පේපරේ දෙවෙනි පේපරේ හම්බ වෙනවා මේ දෙවෙනි පේපරේ ඔයාලට පුතේ තියෙනවා ස්ට්‍රක්චර් ව්‍යුහගත ප්‍රශ්න 4ක්. ඒ වගේම රචනා ප්‍රශ්න 6කුත්. ව්‍යුහගත රචනා ප්‍රශ්න 4න් එක ප්‍රශ්නයක් තමයි ඩ්‍රෝවිල් එක. ඒක අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. ඊට පස්සේ පුතේ ඔටෝමොබයිල්, සිවිල්, ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික අපි කතා කරන ප්‍රොඩක්ෂන් කියන මේ මාතෘකා ඔක්කොම ටික එකට එකතු කරලා තව ප්‍රශ්න 3ක් ලස්සන හදලා තියෙනවා. එහෙනම් ස්ට්‍රක්චර් එක නැත්නම් ව්‍යුහගත රචනා කියන කොටසේ ඩ්‍රෝවින් එකත් එක්ක තව ප්‍රශ්න 3ක් හම්බ වෙනවා. එතකොට පුතේ ඒ එක ප්‍රශ්නෙකට ලකුණු 75ක් හම්බ වෙනවා. 75. එතකොට මේ 75 ගානේ ප්‍රශ්න 4කට ලකුණු 300ක් හම්බ වෙනවා. ඊළඟට පුතේ අපිට සෙකන්ඩ් පේපරේ ව්‍යුහගත රචනා ඉවරනාට පස්සේ අපිට හම්බෙන්නේ රචනා ප්‍රශ්න. එතන පුතේ රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. ඒකේ පුතේ සිවිල් වලින් ප්‍රශ්න දෙකක්. එකක් සිවිල් වල තියරි පාර්ට් එක කවර් වෙන්න, අනිත් එක සිවිල් වල ගණන් පාර්ට් එක කවර් වෙන්න. අපිට පුංචි පුංචි ගණන් කීපයක් හදන්න තියෙනවා. මම කිව්වේ බිම් මැනුම් ගණක් කිව්ව තියෙනවා කියලා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා පුතේ යාන්ත්‍රික තාක්ෂණය ගැන කතා කරන්න. ඒ කියන්නේ එකක් තමයි වාහන ගැන කතා කරන්න අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔව් පුතේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. සිවිල් කියලා කියන්නේ පුතේ ඉදිකිරීම තාක්ෂණ වේදය. හරි පුතේ thank you. අන්න එහෙම තමයි ඉන්න ඔයාලා මාත් එක්ක කතා කරන්න ගැටලුවක් ආපු හැම වෙලාවෙම ඉක්වල මැසේජ් එක දාන්න. සිවිල් කියලා කියන්නේ පුතේ ඉදිකිරීම තාක්ෂණ වේදය. වඩු වැඩ, මේසන් වැඩ ගැන තමයි අපි කතා කරන්න තියෙන්නේ. අපි කතා කරනකොට අපි ඒක ගොඩාක් දේවල් තියෙනවා පුතේ අපිට කතා කරන්න. ඉතින් සිවිල් කියලා මම අදහස් කරේ වඩු වැඩ, මේසන් වැඩ, ඒ වගේ වැඩ ගොඩක්. ඉතින් හිතන්න පුතේ මෙන්න මේ වගේ කාරණා ගොඩක් එක්ක තමයි මේ පාඩම තියෙන්නේ. හරි thank you පුතා මැසේජ් එක දැම්මට ඉරුක. හරි ඊට පස්සේ පුතේ මම කතා කරන් හිටියේ සිවිල් ප්‍රශ්න දෙකක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ පුතේ යාන්ත්‍රික කියලා කොටසක් තියෙනවා. ඒකෙදි පුතේ අපි ඔටෝමොබයිල් පැත්ත ගැන තමයි මේ කතා කරන්නේ. ඔටෝමොබයිල් වලින් ප්‍රශ්නකුයි නිෂ්පාදන ශාස්ත්‍රය නැත්නම් වාහන ගැන ප්‍රශ්නකුයි නිෂ්පාදන ශාස්ත්‍රයෙන් ප්‍රශ්න දෙකක් එනවා. එතකොට ප්‍රශ්න 4යි. ඊට පස්සේ පුතේ විදුලිය කියන පාඩමෙන් විදුලිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට ඉලෙක්ට්‍රොනික සම්බන්ධයෙන් ප්‍රශ්නයක් හම්බ වෙනවා. එතකොට රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ 6න් පුතේ එක කොටසකින්. ඒ කියන්නේ සිවිල් කොටස් දෙකයි, මෙකැනිකල් සහ ප්‍රොඩක්ෂන් වලින් එකකුත් සහ ට්‍රිකල්ට්‍රොනික කියන ඒවා වලින් නැත්නම් විදුලිය සහ ඉලෙක්ට්‍රොනික කියන කොටසේ කොටස් තුන දෙක ගන්න කොටස් තුනක් තියෙනවා. එක කොටසකින් ප්‍රශ්න එක ගානේ තෝරගෙන ප්‍රශ්න 4කට ලියන්න ඕනි. එක ප්‍රශ්නයකට ලකුණු 100 ගානේ ලකුණු ඔයාලට 400ක් හම්බ වෙනවා. එතකොට පුතේ ව්‍යුහගත රචනායකට ලකුණු 300යි, රචනා ප්‍රශ්නෙට ලකුණු 400යි, ඔක්කොම ලකුණු 700යි. ඉතින් මේ පේපරේ ලකුණු 700ක් හම්බ වෙනවා. එතකොට පුතේ ඔයාලට ලකුණු 700ක් දීලා ඔයාලා ගන්න කොච්චර ලකුණු ප්‍රමාණයක් ගන්නවද කියලා බලලා. ඊට පස්සේ ඒක පුතේ 35න් වැඩි කරලා පුතේ අපි 735ට කන්වර්ට් කරගන්නවා. එහෙම කන්වර්ට් කරගත්තට පස්සේ පුතේ එතකොට MCQ එකට ලකුණු 35කුත් සෙකන්ඩ් පේපරේ ලකුණු 35කුත් හම්බ වෙනවා. ඊළඟට පුතේ වැදගත්ම කාරණාව තමයි අපේ මේ ET වල papers තුනක් තියෙනවා කියලා මම කිව්වා. MCQ එකයි, සෙකන්ඩ් පේපරයි, තර්ඩ් පේපරේ විදියට පුතේ තුන්වෙනි පේපරේ විදියට අපට හම්බෙන්නේ practical paper එකක්. ඒ කියන්නේ පුතේ අපි අනිවාර්යෙන් practical වලට රෙඩි වෙන්නත් ඕනේ. ඉතින් ඔයාලට ගොඩක් සතුටක් තියෙන හොඳම කාරණාව තමයි පුතේ මමත් ප්‍රායෝගික පරීක්ෂක ගුරු භාවයක් ඉදිරියට වැඩ කරනවා. ඒ අතරතුර තමයි දැන් ඔන්න පුතේ මේ 2025 level එක අයියලාගේ practical test එක ඔන්න පටන් ගන්නවා මේ 6 වෙනිදා 6 වෙනිදා ඉඳලා 13 වෙනිදා වෙනකම්. ඉතින් මමත් ඒකට සම්බන්ධ වෙලා ඉතින් ඒ අතරතුර තමයි මම ඔයාලට මේ ක්ලාස් උත් කරන්න ඇවිල්ලා. ඉතින් ඔයාලට ගොඩක් වටිනවා. අපේ එතකොට මටත් අත්දැකීම් ගොඩක් තියෙනවා විභාග සම්බන්ධයෙන්, සාමාන්‍ය පෙළ විභාගයේ, උසස් පෙළ විභාගයේ, ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණ වලට සම්බන්ධ වෙලා තියෙන නිසා හොඳ අවස්ථාවක් ඔයාලට මට ලොකු උදව්වක් කරන්න පුළුවන්. ඒ උදව්ව තමයි අපි මේ කතා කරන ප්‍රැක්ටිකල් පේපරේ තියෙන ඔක්කොම දේවල් ටික ලස්සනට පැහැදිලි කරලා කියලා දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ප්‍රැක්ටිකල් එකක් තියෙනවා, මෙන්න මෙහෙම ප්‍රායෝගික වැඩක් තියෙනවා, මේක කරන්න මෙන්න මෙහෙමයි කියලා බය නැතුව හොඳට ලස්සනට පැහැදිලි කරලා කියලා දෙන්න පුළුවන්. ඉතින් පුතාලට තමයි උනන්දුව තියෙන්න ඕනේ. ඔයාලා කැපවීමෙන් වැඩ කරනවා නම් අපිට මේ සබ්ජෙක්ට් එක කොට යන්න පුළුවන්. එතකොට ප්‍රැක්ටිකල් වලට ලකුණු 30කුත් හම්බ වෙනවා. එතකොට 35 70යි තව ලකුණු 30ක් එකතු වුණාම ලකුණු 100යි. එතකොට පුතේ තව ලස්සන පුංචි වැදගත්ම කාරණාවක් තියෙනවා. ඒ තමයි
මමත් පුතේ ඒ ලෙවල් ටෙක්නොලොජි කරපු කෙනෙක්.